හෙලෝ ගයිස් ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ඔන්න අදත් මගේ YouTube channel එකට ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම channel එකට subscribe කරන්න ඒ වගේම ඔයාගේ like එකත් මේ වීඩියෝ එකට දාන්න අනිවාර්යෙන් වීඩියෝ ගැන පහලින් comment කරන්න අමතක කරන්න එපා ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ guys CapCut Pro එක එහෙම නැත්නම් premium එක ඔයාලගේ Android phone එකට කොහොමද හරියටම install කරගන්නේ කියලා ඉතින් ඔයාලා දන්නවනේ guys CapCut Pro එක එහෙම නැත්නම් premium එක ඔයාලා download කරගත්තොත් ඔයාලට normal CapCut app එකට වඩා ගොඩක් features බලා ගන්න පුළුවන් ඒගන් සමහර effects animation ඒ වගේ ගොඩක් features templates අන්න ඒ වගේ ගොඩක් features ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම නම් දැන් CapCut එක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් guys මම මගේ වීඩියෝ edit කරන්න මෙන්න මේ InShot කියන වීඩියෝ එඩිටර් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම ඒකේ Pro application එක ගන්න විදිහ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඔයාලා CapCut ඉල්ලපු හින්දා මම මේකේ CapCut එකේ ඔයාලට Pro එක ගන්න විදිහ මෙන්න මේ වීඩියෝ එකෙන් ගේනවා. ඒ වගේම මම කලින් වීඩියෝ එකක් ගෙනාවා guys මෙන්න මේ විදිහට VIP එහෙම නැත්නම් Pro application free download කරගන්න මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට කැමති නම් එකක් බලන්න පුළුවන් description එකේ links දාලා දෙනවා. ඒ වගේම මගේ VPN වීඩියෝ බලන්න මගේ වීඩියෝ හොඳම වීඩියෝ තමයි VPN වීඩියෝ එකෙන් තියෙන්නේ. ඔයාලා කැමති නම් ඒවත් install කරගෙන බලන්න. ඉතින් එහෙනම් අපි බලමු CapCut Pro එක ඔයාලගේ Android phone එකට කොහොමද හරියටම install කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මේක install කරද්දි හරි ඔයාලා මේක පාවිච්චි කරද්දි හරි ඔයාලට ප්‍රශ්නයක් આવොත් අනිවාර්යයෙන්ම comment කරන්න. මොකද මට CapCut Pro එක open කරලා පෙන්වන්න බෑ. මොකද මම මේ වීඩියෝ එකම කලින් දැම්ම guys මට මේකට ස්ට්‍රයික් එකක් වැදුනා. ඒ හින්දා ඔයාලා ප්‍රශ්නයක් આવත් අනිවාර්යෙන් මේක කමෙන්ට් කරන්න මම ඒක විසඳලා දෙනවා. එහෙනම් බලමු අපි CapCut Pro එක කොහොමද හරියටම ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ Google Chrome application එක open කරගන්න ඕනේ. ඉතින් ඔයාලා Google Chrome application එක open කරාට පස්සේ මෙන්න මේ විදිහට CapCut mod APK කියලා ඔයාලා search කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට website ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් guys මට මෙතනින් blur කරන්න වෙනවා. මොකද නැත්තම් මට strike එක දෙන්න පුළුවන් මෙන්න මේ VIP application ගන්න මේ website පෙන්වනවා. ඉතින් මම නම් ගොඩක් recommend කරන්නේ මේ APK Dan කියන website එක. ඉතින් ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකේ latest version එකම දාගන්න ඕනේ. අන්තිමට ආපු version එක දාගත්තොත් ඔයාලට හරියට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් update කරන්න කියලා ඔයාලට message එකක් එන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ website ඇතුළට ගියාට පස්සේ download කියලා බටන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ download කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ CapCut Pro එක ඔයාලගේ Android phone එකට APK එකක් විදිහට download කරගන්න පුළුවන්. ඉතින් මේ APK එක ඔයාලා download කරනාට පස්සේ install කියන බටන් එක ක්ලික් කරලා මේකට permission දීලා මේක download කරගෙන open කරාට පස්සේ ඔයාලට Pro එක තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට CapCut එකේ watermark වදින්නේ ඒ වගේම animation templates ඇති තරම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේක අනිවාර්යෙන් පාවිච්චි කරා. ඔයාලත් කැමති නම් පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් guys මම CapCut එකේ විතරක් නෙමෙයි මේ mod APK එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ CapCut එකේ විතරක් නෙමෙයි මම Pro එක පාවිච්චි කරන්නේ. මම දැන් CapCut පාවිච්චි කරන්නේ නැහැ. මොකද මගේ වීඩියෝ එඩිට් කරගන්න මට මේ InShot කියන එක හොඳටම ප්‍රමාණවත් ඇති. ඉතින් ගොඩක් ඔය TikTok වීඩියෝ, Facebook වීඩියෝ ඒ වගේ හදන කට්ටිය අලුත්ම trending effects දාලා හදන්න ඕන හින්දා අලුත්ම trending templates දාලා හදන්න ඕන හින්දා CapCut app එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ හින්දා තමයි මම මේ CapCut APK එක mod APK එක ඔයාලට මෙන්න මේ විදිහට වීඩියෝ එකකින් ගෙනාවේ. ඉතින් මම මෙන්න මේ InShot කියන එකත් Pro එක තමයි පාවිච්චි කරන්නේ guys. ඒ වගේම PixCart කියන photo edit එකත් මම මෙන්න මේ Pro එක තමයි පාවිච්චි කරන්නේ guys. ඉතින් මම මේ Pro එක download කරගත්තේ මෙන්න මේ APK Dan කියන website එකේ. ඉතින් ඔයාලට මට link එක දාන්න වෙන්නේ නැහැ guys මට strike එකක් වදින හින්දා. ඉතින් guys මෙන්න මේ විදිහට ඔයාලට කැමති map එක mod APK එහෙම නැත්නම් Pro එක එහෙම නැත්නම් premium එක ඔයාලට මෙන්න මේ විදිහට download කරගන්න පුළුවන්. ඉතින් මේ APK එක download කරගත්තා කියලා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් આવත් අනිවාර්යෙන් මට comment කරන්න. මම ඒක විසඳලා දෙනවා. ඉතින් guys යන වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම පහලින් ඔයාලගේ වීඩියෝ කියන අදහස් comment කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා පහල තියෙන bell notification එකත් on කරලා තියාගන්න. මම දාන වීඩියෝ ඒ වෙලෙන් බලන්න. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් ගිහලා එන්නම්. ඔයගොල්ලෝ ඔක්කොටම සුබම සුබ දවසක්.